2025 අපි අලුතින් ආරම්භ කරමු. මෙවර 2025 වෙසක් පෝය දිනයට අපි කුෂි පැළ දන්සැල් රට පුරා පවත්වමු. ඔබ සැමට ආරාධනා කරන අතර අපේ තරුණ තරුණීන් වන ඔබ වැඩේ අතට ගන්න. අපි හැමෝම එකතු වෙලා 2025 වසරේ වෙසක් පෝය දිනයට පොල් පැලයක් කොස් පැලයක් හිටවමු. ඒ වගේම අම්මගේ තාත්තගේ උපන් දිනයට පොල් පැලයක් කොස් පැලයක් හිටවමු. ඒ වගේම සංසාදී YouTube channel අපි ඔබට ආරාධනා කරනවා ලංකාව පුරා ග්‍රාම සේවා වසම් 14000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒ එක් ග්‍රාම සේවා වසම් වල තරුණ ඔබ නායකත්වය අරගෙන තරුණ තරුණීන් කීප දෙනෙක් එකතු කරගෙන ඔබ මේ රටට රටේ උන්නතිය උදෙසා ඔබේ මතු අනාගතයේ උදෙසා ඔබේ ග්‍රාම සේවා වශම තුළ 2025 2027 අතර කාලය තුළ මිනිසාට ආහාරයට ගත හැකි කුෂි පැළ ඒ කියන්නේ ස්ථීර භෝග වර්ග වලට මුල් තැනක් දී අනිකුත් භෝග වර්ග දන්සැල් පවත්වන්න. අපි හැමෝම එකතු වෙලා පොල් කොස් තැඹිලි බෙලි දිවුල් පුවක් දෙල් ආදී පැළ පුළුවන් තරම් වවමු. පැළ දන්සල් දෙමු. මේ සඳහා ඔබේ ගමේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් එක්කත් කතා බහක් ඇති කරගෙන මෙම කුෂ් පැළ දන්සල් හා කුෂි පැළ බෙදා හැරීමට කටයුතු කරන්න. ඒ සඳහා ඔබ නායකත්වය ගන්න. හරි දේ හරි විදියට නියම භෝග බෙදා දෙන්න. තමන්ගේ ග්‍රාම සේවා වශම තුළ අතේ ඇඟිලි ගානට කණ්ඩායමක් හදාගන්න. ඒ හොඳටම ඇති. සංසාදී YouTube channel සමග සම්බන්ධ වී රටේ උන්නතිය උදෙසා වැඩ කරමු. මහන්සි වෙමු. ඔබ කල යුත්තේ අප විසින් වීඩියෝ එකක් ඉදිරිපත් කරපුවාම ඔබට හෝ ඔබේ කණ්ඩායමට හැකි පමණින් එය ක්‍රියාත්මක කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. අපේ අරමුණ කෙසේ හෝ ලංකා මාතාව ස්වයංපෝෂිත රටක් කිරීමයි. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය හා සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි. සංසාදී YouTube channel